සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මම කියන්න යන්නේ මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි පොල් කඩන එක. පොල් ගහකට නගින්න කෙනෙක් නැහැ මේ දවස්වල කියන්නේ දැන් ඉස්සරහට එද්දි පොල් ගහකට නගින්න ගොඩක් දෙනෙක්ට අමාරුයි. පොල් ගස් යන්න පුළුවන් බැරි හැම කෙනාටම පොල් ගහකට ගිහිල්ලා පොල් ගෙඩියක් කඩා ගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නේ කියලා දෙන්න හදන්නේ. පොල් ගස් නගින මැෂින් එක. කොහොමද හදන්නේ කියලා අපි බලමු. අඟල් 2යි 1 බොක්ස් බාර් අඟල් 18න් 1යි 6:00 2යි 7න් 1යි අඟල් 16න් 1යි අඟල් 12න් 1යි අඟල් 1යි 1 බොක්ස් බාර් අඟල් 5න් 4යි අඟල් භාගේ බොක්ස් බාර් අඟල් 13න් 4යි අඟල් 7න් 4යි අඟල් 1 පට්ටම් අඟල් 10න් 3යි අඟල් 1යි 1 එල් බාර් අඟල් 6න් 4යි අඟල් භාගේ GI බට අඟල් 28යි බයිසිකල් චේන් 2යි බයිසිකල් සීට් 1යි. හරි. අපි දැන් කපාගත්තු බොක්ස් බාර් වලින් ගන්න 2යි අඟලේ අඟල් 6ට කපාගත්තු කෑලි දෙක කපාගෙන ඉවරලා එක පැත්තක් ඇන්ගල් එකට ගැටෙන්න ඕන. අඟල් භාගයක් තමයි ඇන්ගල් එකේ එන්න ඕන. අඟල් භාගයක් ඇන්ගල් එකට කපා ගන්න. කපාගෙන ඉවරලා අඟල් 18ට කපපු බොක්ස් බාර් එකට පේනවනේ තියලා පාස් වෙන විදිය. ඒ විදිහට පාස් ගන්න. ඊට පස්සේ දේවා ගන්න අඟල් 16ට කපපු බොක්ස් බාර් කෑල්ල. මම මේක ටැග් කර ගන්නවා විතරයි දැනට. අරගෙන ඉවරලා ඇඳ ගන්න මේ විදිහට ඇඳ ගන්න. මේක තමයි ෆ්‍රේම් එක. මුළු මට්ටම තියලා දෙපැත්තම ඇඳ ගන්න. ඊට පස්සේ මේක ඇන්ගල් එකට කපා ගන්න. කපාගෙන ඒකත් මේ විදිහටම පාස ගන්න.
දැන් ඔයා ගන්න අඟල් 7ටයි අඟල් 6ටයි අර ඇන්ගල් එකට කැපුවේ අඟල් 6 කෑල්ල ඒකයි. අරගෙන ෆ්‍රේම් එක උඩින් තියාගෙන මේ ෆ්‍රේම් එකේ පාසපු විදිහටම අඟල් 7 කෑල්ල එක කොනකට පාස ගන්න. අඟල් 6 කෑල්ල ඇන්ගල් එකට කපා ගන්නට. හරි ඊට පස්සේ ඔයා අඟලයි අඟල L bar එක අඟල් 6න් කෑලි 4ක් කපා ගන්න. කපාගෙන ඉවරලා දෙපැත්තෙන් නූල් 3 කටුවෙන් සිදුරු කරගන්න. දෙපැත්තෙම සිදුරු කරන්න ඕන. දැන් ඔයා ගන්න අර අඟල් 18ට කවු බොක්ස් බාර් එකෙන් හදපු ෆ්‍රේම් එක තියෙනවනේ. ඒකේ අඟල් 6 කෑල්ල පාස් වූ පැත්තට මේ පට්ටම් කෑල්ල හරි සෙන්ටර් එකට තියලා පාස් ගන්න. ඔයා මෙතෙන්ට අඟල් භාගේ පොඩි බොක්ස් බාර් කෑල්ලක් කපා ගන්න ඕන. අඟල් 2ක වගේ කෑල්ලක්. ඒක මං කියන්නම් පාස් වෙන තැන. අඟල් භාගේ බොක්ස් බාර් කෑල්ලක් අඟල් 2ක් කපා ගන්න. කපාගෙන L බාර් එක පාස් පිටන්ට උඩින් තියලා පැක් කරගන්න දැනට. මේක නම් මම කලින් හදාගෙන තිබිච්ච එක. ඔයාලා මේක හදාගන්න අඟලයි අඟල බොක්ස් බාර් එකකින් කපාගත්තනේ අඟල් 5ට කෑලි 4ක් එකෙන් දෙකක් කරගන්න. ඊට පස්සේ අඟල් භාගෙන් කපාගත්තනේ අඟල් 7න් 4ක් අන්නේ දෙක අරගෙන එකට තියලා පාස් ගන්න. පාස්ගෙන ඔයාලට පේනවනේ මම සිදුරු විදලා තියෙන විදිය. අන්නේ විදියට සිදුරු විදගෙන අඟල් භාගේ බොක්ස් බාර් එක අඟල් 4 කපලා තියෙනවනේ. අන්න ඒක තමයි අර L පට්ටම් දෙකට තියලා අල්ලන්න ඕන. දෙපැත්තෙන් සිදුරු කරගෙන තියෙන අන්න මේ දෙකට අල්ලන්න ඕන. ඒ දෙක තමයි. අනිත් අඟලයි අඟල දෙපැත්තට එන්න ඕන. මේ විදිහට එන දාලා අල්ල ගන්න. ඊට පස්සේ අපි අර මැද තියෙන චූටි බොක්ස් බාර් කෑල්ල හොඳට පාස් ගන්න ඕන. ඊට පස්සේ පට්ටම් කපා ගන්න කිව්වනේ අඟල් 10න් කෑලි 3ක්.
අන්නේ කෑලි 3 මේ විදිහට නවා ගන්න. මේක අඟල් 2 තිබ්බනම් වැඩිය හොඳයි. හයිය හොඳයි. මම මේක අඟලෙන් දැම්මේ. මේ විදිහට නවාගෙන ෆ්‍රේම් එකේ එතෙන්ට තියලා පාස් ගන්න. මේක තමයි පොල් ගහේ කඳට අහු වෙන්න තියෙන්නේ. ඒක හොඳට හයියට තියෙන්න ඕන. අඟල් 2 ගන්න ඔයාලා හදනකොට. ඊට පස්සේ අපි මේකට ෂීට් එක හයි කරගන්න ඕන. මේකට GI බට අඟල් භාගෙන් අඟල් 4 කෑල්ලක් කපලා ගන්න. අඟල් 4ක් මාර්ක් කරගන්න තියෙනවා. හරි. ඔයාලා දැන් ගන්න අර අඟල් භාගෙන් බොක්ස් බාර් එකෙන් අඟල් 13ට කප්පු එක මම මේකත් කලින් හදාගෙන තිබ්බේ. බයිසිකල් චේන් එක පාස් ගන්න කොන් දෙකට පාසලි කරලා සිදුරු 5ක් ඉඳ ගන්න සාමාන්‍ය අඟල් 1.5 වගේ දුරින්. ඒක බොක්ස් බාර් එකේ දෙපැත්ත කෑලි දෙකේම විදින්න ඕන. විතරි කරලා අර මං කලින් වාට කිව්වනේ අඟල් 5ට කපාගත්තු අඟල බොක්ස් බාර් එකක තමයි මේක බස්සන්නේ. ඊට පස්සේ මේ තමයි අපි සීට් එක ළඟට පාන්සි වෙන තියෙන ඇඳ තියෙනවා. ඒකට ගන්න GI බටයක් ගන්න කැමති උසකට ගන්න එක. අඟල පට්ටම් කෑල්ලක් ගන්න. ඒක කැමති විදිහකට ඔයාලට හදාගන්න පුළුවන්.
හරි. දැන් අපි මේකේ වාඩි වෙන කොටස හදලා ඉවරයි. දැන් හදන්නේ කකුල් දෙක තියෙන කොටස තමයි දැන් හදන්න තියෙන්නේ. ඒකත් අර විදිහට ඔයා කලින් පාස් ගත්තනේ 2.2 අඟල බොක්ස් බාර් එකකින් අඟල් 7ට කප්පු කෑල්ල අඟල් 6ට කප්පු කෑල්ල ඇඟල් එකට තියලා පාස් ගත්තේ. අන්න ඒක. ඒකෙත් අර විදිහට එල් පට්ටම් කෑල්ල තියලා ඒ විදිහටම පාස් ගන්න. පොඩි බොක්ස් බාර් කෑල්ල නැතිද කියලා පාස් ගන්න. මේකත් මම අර කලින් කියපු විදිහමයි. ඒකත් මම හදාගෙන තිබුණේ කලින්. විදිහට එන දාලා අල්ල ගන්න. හරි. ඔයාලා මේකේ මේ එල් පට්ටමට යටින් වටයක් පාස් ගන්න ඕන අඟල් 12ට කපලා එල් පට්ටමට යටින් ඊට පස්සේ දෙන්න කියලා පාස් ගන්න අඟල් 12ට කපපු 2 අඟල බොක්ස් බාර් කෑල්ල. ඒකට තමයි කකුලට යන්නේ. දැන් අර කලින් හදාගත්තු විදිහටමයි අර චේන් එක පාස් ගන්න ඕන දෙපැත්තට අඟල් 13ට කපාගත්තු අඟල් භාගේ කෑල්ල. දැන් අපි හදලා ඉවරයි. අපි මේ දෙකම හදලා ඉවරයි. අපි දැන් බලමු මේකෙන් කොහොමද ගහට යන්නේ කියලා. ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මට කරන උදව්වක් විදියට මේ මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් දාලා තියන්න. මම මේ වගේ දෙයක් දැම්මට පස්සේ ආපහු ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. Bola tuh kita lagi.
Udah umur. Makan. Gua ini nila udah berapa? Toda partida que muove, no? Nah. හරි මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් දැනගන්න ඇති කියලා. අනිවාර්යෙන් YouTube channel එක subscribe කරන්න. හැම දිනකටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.